බන්ධනාගාරයේ රැඳවියන් අතර අද පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඔවුන් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකටද ගිනි තබා ඇති අතර තත්ත්වය පාලනය කිරීමට වෙඩි ප්‍රහාරයක් දෙන්න කළ බවයි පොලිසිය පැවසුවේ. නොසන්සුන්තාව අතරතුර රැඳවියන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ නොසන්සුන්තාවක් හටගත්තා. රැඳවියන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් වීසි කිරීමත් සමග නොසන්සුන්තාව හටගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. මහර බන්ධනාගාරයෙහි ඉදිකරමින් පවතින තාවකාලික තාප්පයක් බිඳ රැඳවියන් පිරිසක් පලා යාමටද එහිදී උත්සාහ දරා තිබෙනවා. ඒ සමග තත්ත්වය පාලනයට බන්ධනාගාර පිවිසුමේ දොරටු අසල සිට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරතුරදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනි තබා තිබුණේ මෙලෙසයි. පසුව ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හා නාවික හමුදා මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබෙනවා.